ඔබ කුඩා කල සිට ගොවිතැන් කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් රැකියාවක් කරන ගම කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන කෙනෙක්ද? එහෙම නැත්නම් විනෝදාංශයක් විතර කෘෂිකර්මයේ නියැලෙන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔබ කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධ කුමන හෝ ශ්‍රේෂ්ඨයක කටයුතු කරන කෙනෙක්. එහෙමනම් ජීවිත කාලය පුරාවටම ඔබ කරන මේ කෘෂිකර්මික කටයුතු සඳහා පළපුරුදු කෘෂි තාක්ෂණික විශේෂඥයන් ඇතුළු කෘෂිකර්ම උපදේශකවරුන්ගේ තාක්ෂණික සහාය තාක්ෂණික උපදේශනය ලබා ගැනීමට ඔබ කැමතිද? එහෙමනම් මෙන්න කදිම අවස්ථාවක්. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලලා ඉන්න ඔබ වෙනුවෙන්ම ලංකාවේ ප්‍රථම වතාවට Agrotech Solution ශ්‍රී ලංකා වෙතින් ඔන්ලයින් වේදිකාවක් ඔබ වෙනුවෙන් සකස් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔබට කරන්න තියෙන්නේ පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා Agrotech Solution SL WhatsApp සමූහයට සම්බන්ධ වීම. මේ සමූහය තුළ ඔබ රැඳී සිටීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොන වගේද? අපගේ කෘෂිකර්ම උපදේශකවරුන් විසින් වසර පුරාවට උපදේශනය ලබා ගැනීමේ හැකියාව. ඔබ නියැලලා ඉන්න ශේෂ්ත්‍රයේ ඔබට පවතින ප්‍රායෝගික ගැටලුව සම්බන්ධව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපිට ගැටලු ඉදිරිපත් කළා. ඒ තුළින් ඔබට විසඳුම් ලබා ගැනීමේ හැකියාව. කෘෂිකර්මය සම්බන්ධව ඔබට පවතින අභියෝගකාරී තත්ත්වයන් පිළිබඳව ඔබට අවශ්‍ය ඒ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සම්බන්ධීකරණය ඇති කරලා දීමේ පහසුකම් ඔබට මේ සමූහය තුළ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කාලෙන් කාලයට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතිවන ගැටලු අභියෝග සඳහා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඔබ නිරන්තරයෙන් දැනුවත් වීමේ හැකියාව. ඔබගේ කෘෂිකර්ම කටයුතු වලට අදාළ ශ්‍රේෂ්ඨයේ පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව සතියකට වරක් සැසිවලට සහභාගී වීමේ හැකියාව ඔබට මේ සමූහය හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ වෙනම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලලා ඉන්න තවත් අයගේ කෘෂිකාර්මික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වේදිකාවක් අපි මේ තුල ඔබ වෙනුවෙන් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ සමූහය තුල රැඳී සිටින ඔබ වෙනුවෙන් අප තවමත් YouTube channel එක හරහා නිදහස් කර නොමැති තාක්ෂණික තොරතුරු ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි තීරණය කරලා තියෙනවා මාසයක් පුරාවට මේ වැඩසටහන ඔබ වෙනුවෙන් නොමිලේ ලබා දීම. එහෙනම් තවදුරටත් හිතා ඉන්න නැතුව Agrotech Solution SL link එක හරහා අපගේ සමූහයට සම්බන්ධ වෙන්න. ඒ තුළින් ඔබගේ අනාගත කෘෂි තාක්ෂණික දැනුම පුළුල් කරගන්න සහායක් ශක්තියක් අප හරහා ලබා ගන්න. එහෙමනම් ඔබ සැමට සුබ අනාගතයක්.